ඊට පැමිණිලා සිටිනවා. ඉතින් අපි සුන්දර වූ ඒ කලා ලෝකයේ බැබලෙන ඒ තරුව මේ ගීරස දෙන්නට පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නයි. ඒ තමයි පිළිගන්මු අපි ආයුබෝවන් අජන්ත මොහන්තරන්. ආයුබෝවන් ගාමිණී අයියා. ඒ වගේම බොහොම ස්තුතියි ඌව ගුවන් විදුලියටත් මේ මට ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම අපිට අලුතෙන් එකතු වුණු තවත් සහෘදයෙක් ඒ වගේම කලාකරුවෙක් හඳුනා දෙනවා අපි කෙටියෙන්. ඔහු අපි ඉදිරියේදී අපි ඔහුගේ තොරතුරු අපි නැවතත් අපි විකාශනයට එකතු කරන්න සූදානම් වෙනවා. මොකද ඔහු වටිනා කියන සම්පතක් තමයි අජන්ත මල්ලි අද ආරාධනා කළේ. මේ තමයි සුසන්ත පිටුවල්ගේ කියන ගීත රචකයා. ඒ වගේම ඔහු නිර්මාණය කරපු දේවල් ගැන අපි ඉදිරියේදී කතා කරමු. ඔහු ගීත මේ වෙනකොට ජනප්‍රිය ගායක ගායිකාවන් උදෙසා ගීත 20කට ප්‍රමාණයක් තව ඉදිරියේදී එන්නත් තියෙනවා. ගීත 10ක වැඩ නිමවෙමින් පවතිනවා. ඉතින් අපිට දැනගන්න අපිට හරිම වාසනාවක්. අපි සාදරයෙන් සහ ආදරෙන් භක්තියෙන් පිළිගන්නා මේ අවස්ථාවේදී සුසන්ත මහත්මයා. ඇත්තටම මහින්ද මහත්මයා ඉතාමත් සතුටින් ඔබටත් ආයුබෝවන් කියනවා. ඌව ප්‍රජා ගුවන් විදුලියටත් දවසේ සම්බන්ධ වෙන්න ලැබීම ඉතාමත් සතුටක් කොට සලකනවා. ඉතින් රසික හිතවතුනි හිතවතෙනි වගේම මුහුණු පොතේ නරඹන බලන සියලු දෙනාගේම දැනගැනීම පිණිස අපේ අජන්ත මොහන්දරම් මල්ලි ඔබේ හඬ අවදි කරන්න තමයි මේ අවස්ථාව. ඔබේ විස්තර චුට්ටක් අපි දැනගන්න කැමතියි. ගාමිණී මම උපන්නේ බඩල්කුපට පොඩ්ඩක් ඈතින් තියෙන මඩුකටන්හරාව කියන ගමේ. මඩුකටන්හරාව ගමේ. ඉතින් මඩුකටන්හරාව පාසලේ මූලික අධ්‍යාපනය ලැබලා මහානාම මධ්‍යම මහාවිද්‍යාලයෙන් මොනරාගල අපේ ඉස්සර තියෙන පහේ පන්ති ශිෂ්‍ය විභාගයේ ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා තමයි මම මහානාමයට ගියේ. ඉතින් මහානාම විද්‍යාලයේ උසස් වෙනකන් ඉගෙනගෙන ඊට පස්සේ ඉතින් මම වෘත්ති අධ්‍යාපනය ලැබලා දැනට මැක්ස්ටම් ලංකා සමූහ ව්‍යාපාරයේ මෙහෙයුම් අධ්‍යක්ෂක විදිහට කටයුතු කරනවා. ඔබ හඳුනා ගැනීමට ලැබීම අපි මේ වසර 2ක් වගේ මෑත භාගයේ තමයි අපිට හැකියාව ලැබුණේ. ඒ අපේ සංගීතඥ සෝමසිරි සොයිසා මහත්මයා මාර්ගෙන් තමයි ඔබතුමා අපිට සෝමසිරි මමයි එකට ඉගෙන ගත්තේ මහානාමේ. ඉතින් අද ඔබගේ ගීත කීපයක් රසවින්දනාත්මකව අහලා රසවින්දලා ඒ පිළිබඳ පොඩි ਵਿਚාරයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි පළවෙනි ගීතෙට අපි ඉස්සෙල්ලාම යන්නේ. ඒ ගීතය අහන්න කලින් අපි ඒ ගීතය පිළිබඳ අපි විස්තර පොඩ්ඩක් අපි දැනගමු. මේ ගීතයට රනින් මාල කියලා තමයි අපි කියන්නේ. මොකද මේ ඇතුන් දමුවාවල ඉහත්තාවේ කියන පටන් ගන්න ගීතේ පටන් ගන්නම තියෙන මේ ගමේ නමක්. ඇතුන් දමුවාව ඉහත්තාවේ ඉර කළු වෙනවා කාන්සියේ කවිහිත අඳුර පානවා මොනරාගලට ගිහින් මෙදා නුඹට රනින් මාල පොටක් ගේනවා හිතේ ඇල්ම වචන කරනවා. හරි ලස්සන වචන ටිකක්. ඇත්තමයි මේ අවස්ථාවේදී මට මේ ගීතය ලිව්වේ පද රචනය කරේ චාමින්ද රත්නසූරිය. ලංකාවේ ඉන්න අග්‍රගණයේ ගීත රචකයෙක්. ඇත්තම චාමින්ද වගේ කෙනෙක්ගෙන් මෙහෙම ගීතයක් මම හිතන්නේ පළවෙනි වතාවට ලියුණා. ඒ මොකද අපි දෙන්නගේ තියෙන දැඩි මිත්‍රත්වය නිසා. ඒ වගේම මේ දැනට අවුරුදු 15කට පෙර ලියූ ගීතයක් මේක. චාමින්ද පත්තරයක පළවුණු ලිපියක් කියවලා ඊයින් ඇති වුණු උත්තේජනය මත ඔය අතුන් දමුවාව කියන මොනරාගල ගම ගැන ඔව්. ඒ කියන්නේ මේ අජන්ත මහත්මයා වෙනුවෙන් ලියපු එකක් නෙමෙයි. මම ලියපු එකක් නෙමෙයි. දැනට අවුරුදු 15කට ඉස්සෙල්ලා ඔහු විසින් නිර්මාණය කරපු ගීතයක්. පද රචනා කරපු ගීතයක්. ඒකේ ගම්පලාත තිබ්බ කෙනෙක් ගායනා කරනකොට එන හැඟීම අපිට විස්තර ඔව් ඉතින් අපි දෙන්න අඳුරගෙන යම් කිසි කලක් ගිහිල්ලා කිව්වා මේ මොනරාගල ගැන මම ලියපු සින්දුවක් තියෙනවා. සමහර විට මට ඔක හම්බෙයි මං කොහේ හරි ඔක දාලා තිබ්බා කියලා. මම කිව්වා ඉතින් අපේ ගීතය පිළිබඳ අපේ සුසන්ත මහත්මයාගෙන් පොඩි විස්තරයක් දැනගන්න කැමතියි. කිතුල් මල් රැහන් මුහුල විදා කිරිතෝඩු සිනා පාන නුඹේ. මේ ගීතේ පිළිබඳ ඔබේ අදහස පොඩ්ඩක් අපිට විග්‍රහ කරන්න. අපි ගීතේ රස විඳින්න පස්සේ. ඇත්තටම මහින්ද මහත්මයා මේ ආරම්භයේදීම ඔබ මේ ඌව ගුවන් විදුලිය ගැන කිව්වා.
එතකොට මේ මොන්රාගල සහ බදුල්ලට විශේෂයෙන් සීමා වුණු නමුත් අද තාක්ෂණයත් එක්ක ලංකාව පුරා ලෝකය පුරා ව්‍යාප්ත වුණු නාලිකාවක් තමයි වුවගුවන් විදුලිය කියන්නේ. ඉතින් මේ පුද්ගලයාත් එක්ක අද දවසේ අපේ ආරාධ්‍ය අජන්ත කුමාර මොහන්දිරම් ගායන ශිල්පියා ඔහුත් ඌවේ කෙනෙක්. එතකොට මේ ගීයේ කතා කරන දේත් ඌවට පොදු දෙයක්. ඇත්තට මේ ගීතය ඉස්සෙල්ලාම අහපු දවසේ මම මේ ඇතුන් දැමුවාම කියන වචනය මේ Google ගිහිල්ලා පොඩ්ඩක් සර්ච් කරා. මොකද මම නම අහලා තිබුණේ නැහැ. එතකොට බලනකොට මේක මොන්රාගල ප්‍රදේශේ. එතකොට මේක ටිකක් ග්‍රාමීයයි. ගොඩක් ග්‍රාමීයයි. එතකොට මේ ගීතය කියන එක් තැනක මේ මම මේ මොන්රාගලට ගිය වෙලාවක මාළ පොටක් ගෙනහල්ලා ගෙලේ පළඳන්නම් කියලා. ඒ කියන්නේ එදා ගම එහෙමයි. මොකද ගමේ තිබුණේ හැමදේම. එතකොට විශේෂිත දෙයක් ගේන නගරයට යන්න වෙනවා. එතකොට ගමේ කිතුල් මල් කපන, ඒකෙන් මේ පැණි හදලා හකුරු හදන මේ පුද්ගලයෙක් තමන් හිත ගිය ඒ තරුණියකට ආදරේ කියන විදිහක් මේ තියෙන්නේ. අද දවසේ ප්‍රොපෝසල් එකක් එවයි වෙන වෙන මාධ්‍ය ඔස්සේ ඒ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළාට එදා ගම ඒ විදිහ. ඉතින් ඇත්තටම ගම ගැන කතා කරන ආදරේ ඒකට මුසු කළා. ගම ගැන කතා කරන ඉතාමත් සුන්දර ගීයක් විදිහට මම මේක දකිනවා. මට තප්පර ගානක් පොඩි අවසරයක් දෙනවද මේක මේ අපි ඇවිල්ලා ගියාට පස්සේ මේ සටහන නිසාම ඒ ඉස්කෝලේට විශේෂයක් වුණොත් කියලා මම හිතනවා. මම දැක්කා Facebook එකේ මෙහෙම සටහනක් තියෙනවා. සමස්ත ලංකා ආසල් නර්තන තරංගාවලිය කලාප ප්‍රථම ස්ථානය. ඒක තමයි හෙඩින් එක. මේ ජයග්‍රහණය අපිට මහ මෙරක්. නැටුම් කාමරයක් තබා ඉගෙනීමට නිසි ආකාර පන්ති කාමරයක් ගන්න නැති ලස්සන කඳියායකින් වටුණු උස් මුදුනක තියෙන චූටිම චූටි ඉස්කෝලේ ඔයාලා ඔප්පු කරා ඕගොල්ලන්ගේ හැකියාව අගහිඟකම් මැද යටපත් කරන්න බෑ කියලා. ඉතින් අපිට බෙරයක්වත් තිබුණ නැහැ. ඌව වෙල්ලස්ස ජාතික පාසලෙන් තමයි අපිට බෙරයක් දුන්නේ. ඉතින් අපි එහෙම ගිහිල්ලා ජයග්‍රහණයක් ගෙනාවා. ඉතින් ඇත්තටම දුෂ්කර ගමක්. ඒකේ අර දක්ෂ ළමයි ඉන්නවා. ඔවුන් මේ එළියට එන්න ඕනි. ඉතින් ඒ සියල්ල ගැන කතා කරන ඉතාමත් සුන්දර ගීතයක්. ඒ වගේම තව එකක් තියෙනවා සුළු දෙයක් මතක් කරන්න. මොකද ගීතේ සංගීත නිර්මාණකයම ඇත්තටම මගේ සියලු ගීතවල සංගීත නිර්මාණය කරලා තියෙන මගේ සහෝදරයා මිත්‍රයා සෝමසිරි සොයිසා. ඔහු අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂකයෙක්. මම හිතන්නේ ඔහු මේ විද්‍යාලයට නිරන්තරයෙන් යනවා අධීක්ෂණය සඳහා. ඉතින් මට ගොඩාක් සංගීත අද මම දන්න තරමින් ඔහු දැනුම් දීලා තියෙනවා ඒ පළාතේ දරුවන්ට මේකට සහවන් දෙන්න කියලා. හොඳයි. හකුරු මුල් බැඳේවි වෙහෙස දරා රෑදහවල් ගලා යාවියොහි. මහන්සියක් හිතට දැනින්නේ. මේ තනිකම් දෝෂ තවත් තනි පැදුරේ විඳින්න බෑ. මගේ රන් මැණිකේ. අපි ගීතය අහලා ඉමුද? අපි ගීතය අහමු. රනින් මාල ගීතය සංගීතයේ සෝමසිරි සොයිසා පද චාමිත රත්නසූරිය කවිය. අද අපි ගීතය ගායන අජන්ත මොහන්තර මහත්මයා. අපි ගීතේ රස විඳලා කතා කරමු. ඇතුන් දැමුවාව ඉහත්තාවේ ඉර කළු වෙනවා කාසියේ අවිහිත අඳුර පානවා මොන රාගලට ගිහින් මෙදා නුඹට රනින් මාල පොටක් දෙනවා එල්ම වචන කරනවා කිතුල් මල් රැහැන් මුහුල විදා කෝඩු සිනහ පාන නොවේ කෝල හැඟුම්
හිත උහුලන්නේ මේ තනිකම් දෝෂ තවත් තනි පැදුරේ විඳින්න බෑ මගේ රන්මැණිකේ විඳින්න බෑ ඇතුන් දැමුවාව ඉහත්තාවේ ඉර කළු වෙනවා ආසියේ කවිහිත අඳහැර පානවා මොන රාගලට ගිහින් මෙදා නුඹට අනින් මාල පොටක් ගේනවා හිතේ හෙල්ම වචන කරනවා අකුරු මුල් බැඳෙයි වෙහෙස දරා රෑදාවල් කලායාවි ඔහේ මහන්සියක් හිතට දැනෙන්නේ මේ තනිකම් දෝෂ තවත් තනි පැදුරේ විඳින්න බෑ මගේ රන්මැණිකේ විඳින්න බෑ ඇතුන් දැමුවාව ඉහත්තාවේ ඉර කළු වෙනවා ගායනා කළේ අපේ අජන්ත මොහන්දිරම් කාලය කෙමින් යනවා අපිට දැනෙන්නෙම නෑ මේ ගීතයක් රස විඳිනකොට ඉතින් මේ වෙනකොට 4න් එකක් ඉවරයි හොඳයි අපි දැස මත හංගාලා පිරිමැද්ද සිනිදු පිණි ඉහලා පිපේවිද පරවිච්ච තඹරු කෝද්දන් නිදි මතක හිත කලක් තුරුළු ඉගිලුනේ කවදාද ඉරුණු තටු කුරුළු මේ ගීතය පිළිබඳ ඔබේ සුසන්ත මහත්මයා ඇත්තටම මේ ගීතය ලියන්නේ මුදිතා චන්දිමා දසනායක කියන ශිල්පිනිය ඉතාමත් දක්ෂ කිවිඳියක් ඉතින් මේ අර මමත් පද රචකෙක් ඉඳ වෙන්නේ නැති ගීතයක් දැක්කහම සංගීතයටත් වඩා ගායනයටත් වඩා මගේ අවධානය යොමු වෙන්නේ Your initials might be JR, but your logo doesn't have to be just ridiculous. Just type your name into Nova AI and the app will give you the best logo designs. For instance, I typed in James Robinson and dentist, and the app